ඔයාට කවුද හරි මෙහෙම හිතිලා තියෙනවද? මට ලොකු දෙයක් කරන්න පුළුවන්. හැබැයි තව ටිකක් හිතලා බලමු කියලා. හැබැයි මේ විදිහට ඔයා එක දවසක් දෙකක් එහෙම නැත්නම් සතියක් මාසයක් අවසානයේ ඔයා තාමත් same place එකේ. ඔයාට dreams තියනවා වෙන්න පුළුවන්. ideas තියනවා වෙන්නත් පුළුවන්. හැබැයි result එකක් නැහැ. ඇයි දන්නවද? ඔයා overthinking කරනවා. overthinking ඔයාගේ ජීවිතේ slow කරන්න පටන් ගන්නවා. overthinking කියන්නේ හිතන එක නෙවෙයි. ඔයා වැඩිපුර හිතන එකයි. decision එකක් ගන්න පුළුවන් වෙලාවට ඔයා ඒක 100 වතාවක් analyze කරනවා. ඒ ඇයි? මොකද ඔයාට බයයි. මට බැරි වෙයිද? මම fail වෙයිද? මිනිස්සු මොනවා හිතයිද? මෙන්න මේ සිතුවිලි ටික ඔයාගේ action එක නවත්තනවා. අපි දැන් real life එකේ example එකක් ගමු. ඔයාට business idea එකක් තියෙනවා. online shop එකක් open කරන්න. ඔයා research කරනවා, videos බලනවා. හැබැයි overthinking start වුණාම වෙන්නේ මට මේක කරන්න පුළුවන්ද? සල්ලි නැති වුණොත්, lost වුණොත්, customers ලා නැති වුණොත් මේ විදිහට ඔයා හිතන්න පටන් ගන්නවා. හරි. තව ටිකක් ready වෙලාම start කරමු. හැබැයි සතියක් යනවා, මාසයක් යනවා. ඔයා තාමත් thinking stage එකේ. එක දවසක් ඔයා ඔයාගේ social media එක open කරනවා. ඔයාට තිබ්බ idea එකම වෙන කෙනෙක් already start කරලා. අද එයා orders ගන්නවා. money earn කරනවා. හැබැයි ඔයා තාමත් overthinking කරනවා. එතකොට ඔයාට හිතෙන්නේ මම එදා start කරනම් කියලා. මෙන්න මේ feeling එක තමයි overthinking වලින් එන biggestම pain එක. සමහර වෙලාවට ඔයාට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක slowly ඔයාගේ life එක destroy කරනවා. overthinking නිසා සිද්ධ වෙන පළවෙනි දේ තමයි ඔයාගේ self confidence එක අඩු වෙන එක. ඔයාට ideas තියෙනවා. ඒ කියන්නේ ඔයාට ability එකක් තියෙනවා. හැබැයි overthinking කරනකොට වෙන්නේ ඔයාට හිතෙනවා මට බෑ, මම ready නැහැ. ඔයා try කරලා බලන්නෙත් නැතුව ඔයා ඒ දේවල් අත්හැරලා දානවා. අංක 2 විදිහට මම ඔයාලට සඳහන් කරන්නේ ඔයාගේ fear එක වැඩි වෙන්න පටන් ගන්නවා. overthinking කරනකොට ඔයා future එක ගැන fake stories හදනවා. ඔයා fail වෙයි, lost වෙයි, මිනිස්සු hina වෙයි. හැබැයි මේවා real දේවල් නෙවෙයි. හැබැයි ඔයාට මේක real වගේ feel වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාගේ fear එක තව වැඩි වෙන්න පටන් ගන්නවා. overthinking නිසා සිද්ධ වෙන තුන්වෙනි දේ තමයි ඔයාගේ time එක නිකරුණේ waste වෙන එක. ඔයා plan කරනවා, think කරනවා, analyze කරනවා. හැබැයි action එක zero. ඔයා දවසක්, සතියක්, මාසයක් මේ විදිහට thinking කරනවා. හැබැයි progress එකක් නැහැ. overthinking කරද්දී ඔයාගේ time එක නිකරුණේ නැස්ති වෙනවා. overthinking නිසා සිද්ධ වෙන හතරවෙනි දේ විදිහට මම කියන්නේ ඔයාට තියෙන opportunities miss වෙන්න පටන් ගන්නවා. ඔයා wait කරනකොට තව කෙනෙක් ඒක start කරලා ඔයා උත්සාහ කරන්න පටන් ගද්දිම වෙන කෙනෙක් win කරලා. business world එකේ fast action ගන්න කෙනා තමයි ඒක win කරන්නේ. හැබැයි perfect කෙනා නෙවෙයි. ඔයා overthinking කරනකොට ඔයා late වෙන්න පටන් ගන්නවා. අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ පසුතැවීම විතරයි. overthinking නවත්ත ගන්න ඔයාට ගන්න පුළුවන් පළවෙනි step එක විදිහට මම සඳහන් කරන්නේ 5 second rule එක. ඒ කියන්නේ තප්පර 5 නියමය. ඔයාට idea එකක් ඔයාගේ හිතට එනකොටම ඒ moment එකේම ඔයා ළඟ energy එකක් තියෙනවා. ඔයා ළඟ motivation එකක් තියෙනවා. හැබැයි ඔයා wait කරනවා නම් තප්පර 5ක් 10ක් ඇතුළත ඔයාගේ නිකම්ම overthinking start වෙන්න පටන් ගන්නවා. ඔයා හිතන්න පටන් ගන්නවා මේක හරිද? මට බැරි වෙයිද? පස්සේ කරමු. එතකොට action එක cancel වෙලා යනවා. ඒක නිසා ඔයා හිතින් නැතුව තප්පර 5ක් ඇතුළතම
ඔයා මේක ස්ටාර්ට් කරන්න පටන් ගන්න. අංක 2 writing your thoughts. ඔයාට හිතන දේ කොලයක ලියන්න පටන් ගන්න. overthinking වැඩි වෙන්නේ ඔයාගේ හිත ඇතුලේ thoughts ගොඩක් එකට mix වෙන නිසා. එතකොට ඔයාම confuse වෙනවා. ඉතින් best solution එක ලියන්න. එතකොට ඔයාගේ mind එක clear වෙනවා. ඔයා ඕනවට වඩා හිතන එක නතර වෙලා යනවා. අංක 3 විදියට මම ඔයාලට සඳහන් කරන්නේ perfect වෙන්න බලාගෙන ඉන්න එපා. overthinking එකේ biggest reason එක තමයි perfect වෙන්න ඕනි කියලා හිතන එක. අපි හිතනවා හැමදේම ready වුණාම start කරමු කියලා. හැබැයි perfect time එකක් කියලා දෙයක් නැහැ. perfect plan එකක් කියලා නැහැ. perfect start එකක් කියලා නැහැ. perfect නෙවෙයි progress තමයි වැදගත් වෙන්නේ. ඔගේ start එක imperfect වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට කමක් නැහැ. ඒක ඔයාට පස්සේ හදා ගන්න පුළුවන්. ඔයාට ඒක improve කරගන්න පුළුවන්. වැදගත්ම දේ perfect වෙන්න නැතුව ඔයා start කරන එකයි. අංක 4 විදිහට මම ඔයාලට suggest කරන්නේ ඔයාගේ thinking time එක limit කරගන්න. overthinking එක නවත්තන්න bestම method එකක් තමයි ඔයාගේ thinking එකට limit එකක් දාගන්න. නැත්තම් ඔයා අවසානය දක්වාම එක දිගට හිතන්න ගන්නවා. මම මේ 10 minutes ඇතුළත decide කරනවා. 10 minutes පාස් වුණාට පස්සේ ඔයා decision එකට action එකක් ගන්න පටන් ගන්න. මේකෙන් වෙන්නේ අවසානයේ විදිහට ඔයාගේ thinking එක cut වෙනවා. ඔයාගේ action එක fast වෙන්න පටන් ගන්නවා. අංක 5 එහෙම නැත්නම් අවසාන පියවර විදියට මම ඔයාලට සඳහන් කරන්නේ take small action. ගොඩක් අය think කරනවා මට ලොකු step එකක් ගන්න ඕනේ කියලා. ඒකයි ඔයා stop වෙන්නේ. ඇත්තටම success එක small step වලින් තමයි හැදෙන්නේ. small step එකතු වෙලා තමයි bigම result එක හැදෙන්නේ. ඔයා action එකක් ගත්ත ගමන් ඔයාගේ confidence එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඔයා ළඟ තියෙන බය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා. overthinking එක නිකම්ම නැති වෙලා යනවා. ඔයා අද ගන්න පොඩිම ස්ටෙප් එක හෙට ඔයාගේ ලයිෆ් එක කම්ප්ලීට්ලි වෙනස් කරන්න පුළුවන්. ඉතින් වැඩියෙන් හිතන්න එපා. හිත ජීවිතය අහිමි කරගන්නත් එපා. ජීවිතේ ෆීල් කරන්න, try කරන්න. අදම මේ දැන්ම පටන් ගන්න.